මාසෙට මේ වගේ හරි ආස දවසක් එනවා. ඒ තමයි ගෙදර වැඩි දවස් ගාණක් එන්න පුළුවන් නිවාඩුවක්. කැම්පස් යන ජොබ් කරන හැමෝම බලන් ඉන්නේ මේ වගේ දවස් එනකම්. අවුරුදු 4ක් තිස්සේ මේ පාරේ මේ විදියටම යන මං වගේ ගොඩක් අය ඇති. ඉතින් මං හැමදාම බස් එකේ හොයාගන්නේ ජනේලේ අයින ෂීට් එක. මොකද මට මේ ලස්සන බලන් යන්න ඕනේ. හැබැයි භාගයක්ම මං නිදි. ඉතින් ඒ ගිහිල්ලා ගෙදර බත් එකක් මේ විදියට කද්දි දෙන්න සතුට ඒක ඒ විදියටම විදින අය දන්නවා. අමතක වුණා. මම ගෙදර ආවේ පොය දවසේ උදේ. ඉතින් මම යන්න ආසම් පන්සලට අම්මා එක්ක අපේ සුපුරුදු වාහනේම යන ගම. අපි ආවා. කිරින්ද පන්සලේ ගොඩක් දේවල් අලුතින් හදලා. අලුත් පඩිපෙළකුත් තියෙනවා. හැබැයි මං ආස පරණ ගිය විදියටම පන්සලට යන්න. अगर मुझे तू कभी न मिले हम सफर मेरा මේ තියෙන අලුතින් හදපු පඩිපෙළ. මේ පන්සල හරිම ලස්සනයි. බලමුකෝ අපි ඉස්සරහට. ඉතින් පන්සලේ ලස්සනම තැන් තියෙන්නේ තව ඉස්සරහට. විහාර මහදේවිය ගොඩ බැස්ස ස්ථානයක් තව ඉස්සරහට බලන්න පුළුවන්. मैंने तेरा नाम दिल रख දැන් අපි චෛත්‍ය මළුවට යන්නේ. චෛත්‍ය මළුව උඩට තමයි මුහුද හොඳටම පේන්නේ. හැබැයි මෙතන එක විදියකට නම් ඉන්න බෑ. මොකද හුළඟ යන්න හදනවා. කොණ්ඩේ එහෙම එක විදියකට තියාගන්න බෑ. අඩුම ගානේ ෆොටෝ එකක්වත් ගහන්න අමාරුයි. ඒ තරම් හුළඟ. ඊළඟට දේවාලය වඳින්න යමු. කිරින්ද පන්සලට මුලින්ම එන එක්කෙනෙක්ට නම් හිතා ගන්න අමාරුයි කොහොමද කොහෙන්ද යන්නේ කියලා. චෛත්‍යයක් මෙහෙ තියනවද කියලාත් සමහර විට දන්නේ නැතුව ඇති. අර ඈත පේන ගල ඇතුලේ ලොකු කුහරයක් තියෙනවා. ඉතින් විහාරමාදේවිය ගොඩ බැස්ස කියලා සැලකෙන්නේ අන්න ඒ තැනට. මේක සන්සෙට් එක මාර ලස්සනට පේනවා. ඉතින් ඔයාලා කිරින්ද පන්සල් ආපු දවසක අනිවාර්යෙන් මේ ගල් උඩ ඇවිත් පරිස්සම් වෙන්න. මොකද මේ හරිය මුහුද පිළිගන්නවා. ඉතින් ඔයාලා කිරින්ද පන්සල වඳින්න ගිය දවසක අමතක නොකර මෙතන ගල යටින් කෝටුවක් තියලා එන්න. ඉතින් රුහුණු රටේ රජවරුන්ගේ ප්‍රතිමාත් මේ පන්සලේ බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ ප්‍රතිමාඩේ කිරින්ද පන්සලට එන හැම වාරයකම බලනවා. ඒත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. කලින් රජවරුන්ගේ විතරක් තිබ්බට මේ ළඟදී දේව ප්‍රතිමාත් මේ විදිහටම හදලා තියෙනවා. ඉතින් අපි දැන් මේ යන්න හදන උස බුදු පිළිමය හැදුවෙත් අලුතින්. හැබැයි එතන මාර ලස්සනයි. ඒකේ එක පැත්තකින් අපිට ලස්සන සන්සෙට් එකක් බලන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් ලස්සන මුහුද. ඉතින් මේ ලස්සන ඔයාලා වීඩියෝ එකෙන් නෙමෙයි ඇත්තටම දකින්න ඕන. ඒ හින්දා ඔයාලා මේ දිහා වෙනවනම් අනිවාර්යෙන්ම කිරින්ද පන්සලට යන්න අමතක කරන්න එපා. ඉතින් මම බැස්සේ අලුතින් හදපු පඩිපෙළේ. කිරින්ද පන්සල් ආවොත් බීච් එකට නම් යන්නම ඕනේ. ඉතින් මම වැඩිපුරම කිරින්ද පන්සල් වඳින්න එන්න ආස මේ හේතුව නිසා.
ඉතින් අද සන්සෙට් එක මොකක් ලස්සනයි. මං හිතන්නේ ඉරමාම යන්න ගිහින්. හැබැයි අනිත් පැත්තෙන් ඔයාලා දැක්කද හඳමාම එනවා. මේ වගේ ලාදම් පාට ආස වලට මං නම් මාර ආසයි. මං හිතන්නේ ඔයාලත් අනිවාර්යෙන්ම ආස ඇති. ඉතින් දැන් හොඳටම රෑ වෙලා. හොඳටම කිව්වට සාමාන්‍යයෙන් 6:07 වගේ. ඉතින් දැන් ගෙදර යන්න වෙලාව. ඉතින් මගේ වීඩියෝ එක ලස්සන නම් ලයික් කරන්න, ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වගේ හැංගුණ ලස්සන තැන් ඔයාලගේ දිහාවෙත් තියෙනවා නම් අනිවාර්යෙන්ම එතන කමෙන්ට් කරන්න. එහෙනම් යන්නම්. බයි බයි.